ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවගත කිරීමෙන් අනතුරුව ඒ අදාළ පාර්ශවයන්ට ණය ගෙවීමේදී මහා භාණ්ඩාගාරය විසින් ඕස්ට්‍රේලියාවේ අපනයන මූල්‍ය ආයතනයට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙන් සිදු කරන ලද තොරතුරු හුවමාරුවේදී එයට මැදිහත් වූ සයිබර් අපරාධකරුවන් වගේම හැකර්වරුන් විසින් ඒ තොරතුරු ලබා ගනිමින් අදාළ ණය හිමියාට ලැබිය යුතු මුදල වෙනුවට ඔවුන් මුදල් ලබාගත්තු සිද්ධියක් මේ අපරාධයක් පිළිබඳව තමයි මේ පැහැදිලි කිරීම සිදු කරන්නේ. ඒ හේතුව මේ පිළිබඳව සමාජයේ තොරතුරු හුවමාරු වෙනවා. පදනම් විරහිතව මහ ජනතාව නොමගවන ආකාරයේ තොරතුරු හෙළිදරව් වෙනවා. ඒ වගේම රටේ මූල්‍ය ආරක්ෂාව බිඳ වැටලා කියලා වැරදි තොරතුරු කියනවා. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කරලා නැහැ. විපක්ෂයේ മന്ത്രിවරුන්ට කියලා නැහැ. මෙවැනි දේවල් විවිධාකාරී කියනවා. ඒ වගේම ආණ්ඩුවේ හිතවතුන්ගේ ගිණුම් වලටත් මුදල් යොදාගෙන කියලා මේ වගේ ප්‍රකාශ කරනවා. ඇත්ත වශයෙන්ම අපි වගකීමෙන් කටයුතු කරනකොට අවබෝධ කරගත යුතු වන කාරණේ ඇත්තට මොකද්ද මෙතන සිද්ධ වුනේ කියලා. මෙතන සිද්ධ වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයත් මහා භාණ්ඩාගාරයත් අතර ඒ අදාළ sannivedana කටයුතු මුදල් පියවීමේ කටයුතු සිද්ධ කරන්නේදී හුවමාරු තොරතුරු හුවමාරු කරගන්නේ අන්තර්ජාලය හරහා ඊමේල් පණිවිඩ මාර්ගයෙන්. මෙන්න මේ ඊමේල් පණිවිඩ යාන්ත්‍රණය තමයි ඕන් හැක් කරලා මේ තොරතුරු හුවමාරු කරගෙන තියෙන්නේ. නොදැනුවත්භාවයෙන් ගෙවීමට අමතරව මේ හැකර්කරුවන් විසින් තවත් මෙවැනි ආකාරයකට මුදල් ලබා ගැනීම උත්සාහ දරලා තියෙනවා ඉන්දියාවට ගෙවිය යුතු මුදලක් සම්බන්ධව. ඒ අනුව සැක මතුවෙච්ච නිසා විශේෂයෙන් මේ ගිණුම් අංක වෙනස් වෙන බව දැනගත්තු පළවෙනි මොහොතේම මහා භාණ්ඩාගාරය විසින් නිසි පරිදි ශ්‍රී ලංකා පොලිසිය අපරාධ පරිගණක අපරාධ විමර්ශන අංශයටත් ඒ වගේම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයටත් මේ පිළිබඳව දැනුවත් කළා. ඔවුන් දීර්ඝ පරීක්ෂණයක් කළා. පස්සට ගිහිලා ඒ කියන්නේ ඇත්තටම ණය ප්‍රතිවගතකරණය කරලා නැවත ගෙවීම සිදු කිරීමේ අදාළ sannivedana කටයුතු ආරම්භ කරපු තැන ඉඳලා ඉදිරියට පරීක්ෂණ කටයුතු කරගෙන ආවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට හොයා ගන්න පුළුවන් උනේ ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයට ගෙවිය යුතු මුදල මේ හැකර්කරුවන්ගේ ගිණුම් වලට ගිහිල්ලා කියලා. ඒ අනුව වහාම නැවතත් අපරාධ පරීක්ෂණයේ දෙපාර්තමේන්තුවට මේ පැමිණිලි කරලා පරීක්ෂණයක් සිදු වෙමින් යනවා. ඊට අමතරව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරු දෙදෙනෙකුත් සමන්විත කණ්ඩායමක් විසින් පරීක්ෂණයක් කරලා මේ sannivedana කාර්යයේ මේ ගනුදෙනුව අතරට සම්බන්ධ වෙලා හිටපු නිලධාරීන්ගෙනුත් යම් විනය ක්‍රියාමාර්ග ගැටලු පැනනගිලාද කියලා බලලා ඒ අනුව එවුන්ගේ නිර්දේශ මත යම් විනය ක්‍රියාමාර්ග මේ මොහොත වෙනකොට අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදියට මේ වෙනකොට මහා භාණ්ඩාගාරයට අදාළ උපදෙස් ලබා දීලා තියෙනවා. මේ කටයුතු නිසි පරිදි ඉදිරියට කරගෙන යන්න, මේ පරීක්ෂණ කටයුතු අඛණ්ඩව වේගයෙන් සිදු කරගන්න, ඒ අනුව අදාළ ක්‍රියාමාර්ග උචිත පරිදි සිදු කරන්න කියලා.